හැලෝ යාළුවනේ කොහොමද ඔයාලට අද මම ඔයාලට අරගෙනාවේ දමිල කොමඩි හොරර් ෆිල්ම් සීරීස් එකේ අලුත්ම චිත්‍රපටය මේකේ නම තමයි අරන්මනේ 4 ඔයාලා අනිවාර්යෙන්ම ගෙදර ටීවී එකේ මේ ෆිල්ම් එකේ පළවෙනි කොටස නම් බලලා ඇති ඒක නිතරම වගේ ටීවී එකේ යනවා ඉතින් මේ තියෙන්නේ ඒ සීරීස් එකේම 4 වෙනි කොටස හැබැයි මේ කතාවට කලින් කොටස් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මේක වෙනම කතාවක් තියෙන චිත්‍රපටයක්. ඒ නිසා ඔයාලට මේක බලන්න කලින් කොටස් 3 බලන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඔයාලට මුළු කතාවම ලේසියෙන්ම තේරෙයි. ඇත්තටම මේ කොටස හරිම රසවත්. කතාවේ සංකල්පයත් ගොඩක් හොඳයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුන්දර් සී. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. චිත්‍රපටය පටන් ගන්නේ පූජකවරයෙක් සහ එයාගේ දුවගෙන්. ඔවුන් දෙන්නා පූජාවක් කරන්න ගඟකින් එගොඩ වෙලා ගමකඩ යන ගමන් ඉන්නේ. දුව එයාගේ තාත්තගෙන් අහනවා තව දවස් කීපයකින් ගමේ ලොකුම උත්සවය පවත්වන බවත් ඒක සමරන්නේ ඇයි කියලත්. එතකොට තාත්තා කියනවා බාග් කියලා අසුරෙක් ඉන්නවා. එයා ජීවත් වෙන්නේ ජලාශ්‍රිත තැන්වල. එයාට පුළුවන් ඕනම කෙනෙක්ව මරලා ඒ කෙනාගේ රූපය අරගෙන ඒ මනුස්සයාගේ මුළු පවුලම විනාශ කරලා දාන්න. එයා හරිම බලවත්. එයාව පරාජය කරන්න තියෙන එකම ක්‍රමය තමයි එයා ගොඩක්ම දුර්වල වෙලාවකදී එයාගේ ආත්මය අල්ලලා හිර කරන එක. එහෙම කරලා ඒ සත්වයා වහලෙක් කරගන්න පුළුවන්. එතකොට එයාගෙන් ඕනම වැඩක් කරවා ගන්න පුළුවන් වගේම අපේ හැම ඉල්ලීමක්ම ඉටු කරන්න යාට සිද්ධ වෙනවා. මේ අතර දුවගේ අත මොකක් හරි වැදිලා කැපිලා ලේ වතුරට යනවා. ඒ ලේ යක්ෂ රූපයක් බොන්න පටන් ගන්නවා. පූජකවරයා තවදුරටත් කියනවා අවුරුදු ගානක් තිස්සේ ගොඩක් අය බාක්ව වහල් කරගන්න උත්සාහ කරලා ජීවිත නැති කරගෙන තියෙනවා. ඒත් බාක්ව අල්ලගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා එයා මේ ප්‍රදේශයේ එයාට අපායක් කරගෙන. හැබැයි සියවස් ගානකට කලින් අම්මන් දේවියගේ ආශිර්වාදයෙන් එයාලගේ මුතුන් මිත්තෝ බාක්ව ප්‍රරද්දලා විනාශ කළා. ඒ සතුටට හා දේවියට ගෞරවයක් විදිහට තමයි මේ උත්සවය සමරන්නේ. මේ අතර පූජකවරයාගේ ඔරුවේ හබලා වතුරයට තිබ්බ කලයක හිර වෙනවා. එයා ඒක හයියෙන් අදිනකොට කලය විවෘත වෙනවා. දැන් එයා දුව දිහා බලනකොට එයා පන පිටින් මාළුවෙක් අල්ලන් කනවා. ඒක එයාට හරිම අමුතු දෙයක් වුණා. ඒත් එක්කම බෝට්ටුව මොකක් හරි හැප්පෙනවා. එයා බලනකොට ඒ තියෙන්නේ එයාගේ දුවගේ මල සිරුර. ඒ කියන්නේ බෝට්ටුවේ ඉන්නේ එයාගේ දුව නෙවෙයි, බාක්. එයා දුවව මරලා එයාගේ රූපය අරගෙන. කොහොම හරි පූජකවරයා වෙලාව නාස්ති නොකර බාක්ට පිරිත් පැන් ඉහලා එයාගේ ආත්මය කලයක හිර කරගන්නවා. ඊට පස්සේ කියනවා දුවගේ මරණයේ දුක එයාගේ බිරිඳට දරාගන්න බැරි නිසා එයාට එයාගේ පවේ දඬුවම විඳින්න වෙයි. හැමදාම එයාගේ දුව විදිහට ජීවත් වෙන්න කියලා. අපි දන්නවා බාක්ගේ ආත්මය හිර කරලා එයාව වහලෙක් කරගන්න පුළුවන් කියලා. බාක්‍යයකට එකඟ වෙලා පූජකවරයාගේ ගෙදර යනවා එයාගේ දුවගේ රූපයෙන් හැමදාම ජීවත් වෙන්න. ඊළඟට අපිට නගරේ ඉන්න සර්වනාන්ව පෙන්නනවා. එයා නීතිඥයෙක් ඒ වගේම හරිම අවංකයි. ඒ නිසා එයා ගාවට වැඩිය මිනිස්සු එන්නේ නෑ. එයාගේ නැන්දා එයා එක්කමයි ඉන්නේ. එයා සර්වනාන්ට පොඩි පොඩි වැරදි කරන්න අල්ලස් ගන්න කියනවා. ඒක විහිළු චරිතයක් නිසා අපි ඒ කතාවලට වැඩි අවධානය දෙන්නේ නෑ. නැන්ද ජෝඩුවක් එක්කගෙන එනවා. එයාලට පැනලා ගිහින් බඳින්න ඕන. ඒත් කවුරුත් එයාලගේ කසාදේ කරලා දෙන්නේ නෑ. සර්වනාන් ඒකට එකඟ වෙනවා. හැබැයි ඒ කෙල්ලගේ තාත්තා ඇත්තටම දොන් කෙනෙක් කියලා දැනගත්තම සර්වනාන් ඒකට අකමැති වෙනවා. මොකද එයා රණ්ඩු සරුවල් සහ නරක දේවල් වලින් ඈත් වෙලා ඉන්න කෙනෙක්. ඒත් කෙල්ලගේ නම සෙල්වි කියලා දැනගත්තම එයා දොන් සහ එයාගේ මිනිස්සුන්ට ගහලා සෙල්විව එයාගේ පෙම්වතා එක්ක යවනවා. සර්වනාන් එහෙම රණ්ඩු කරන්නේ එයාගේ නංගිගේ නමත් සෙල්වි නිසා. එයා එයාගේ නංගිට ගොඩාක් ආදරේ.
අවුරුදු 10කට කලින් එයා එයාගේ පෙම්වතා එක්ක සර්වනාන්ව දාලා ගිහින්. එයාට අදටත් නංගිව මතක් වෙනවා. සෙල්වි කියන නම ඇහුනම එයාගේ හැංගීම් එවිස්සෙනවා. දැන් අපිට සෙල්විව පෙන්නනවා. ඒ කියන්නේ සර්වනාන්ගේ ඇත්ත නංගිව. එයා ගමක එයාගේ සැමියා සහ දරුවෝ දෙන්නා. ඒ කියන්නේ ලොකු දුව ශක්ති සහ පොඩි පුතා සරවන් එක්ක සතුටින් ජීවත් වෙනවා. එයාගේ සැමියා කරන්නේ රියල් එස්ටේට් බිස්නස් එකක්. එයා පරණ මන්දිර ගෙවල් අරගෙන ඒවා අලුත් වැඩියා කරලා හොඳ ගානකට විකුණනවා. වැදගත්ම දේ තමයි මේ පවුල ගොඩක් සතුටින් ඉන්නේ. ඒත් කියනවනේ සතුටට ඇස්වහ වදින්න වෙලාවක් යන්නේ නෑ කියලා. දවසක් සෙල්විගේ සැමියා ජොගින් යද්දී ගමේ සභාපතිගේ පුතා රවිවත් හම්බ වෙනවා. එයා කැමරාවෙන් වීඩියෝ රෙකෝඩ් කර ඇවිදිනවා. සෙල්විගේ සැමියා ඉස්සරහට යද්දී එයාට අද්භූත මීදුමක් හම්බ වෙනවා. ඒකෙන් කවුරු හරි එළියට ඇවිත් එයාට පහර දෙනවා. එතනම එයා මැරෙනවා. නමුත් එයාගේ යක්ෂ ස්වරූපය ගෙදර එනවා. ගෙදර ඉන්න බල්ලෝ ඒ යක්ෂයව අඳුරගෙන බුරන්න ගත්තම එයා එක බල්ලෙක්ව මරලා දානවා. දැන් එයා සෙල්විට හම්බ වෙලා ළමයි ගැන අහනවා. ඒත් එක්කම බීපු මිනිස්සු කීප දෙනෙක් ගෙදර ඇවිත් සෙල්විට කියනවා එයාගේ මහත්තයා හાર્ට් ඇටැක් එකකින් මැරුණා කියලා. එයා කලබල වෙලා එයාලත් එක්ක දුවගෙන යනවා. රවිට ගෙදරින් සද්දයක් ඇහිලා බලනකොට ශක්ති ලින්දකාව වැටිලා ඉන්නවා ඔළුව පැලිලා. එයා ලින්ද ඇතුළට බලනකොට එයාට සෙල්විට මල සිරුර එල්ලිලා තියෙනවා පේනවා. දවස් කීපයකට පස්සේ සරවනාන්ට මේ ආරංචිය ලැබුණම එයා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. එයා ගමට යනවා. එතනදී එයාට ගමේ සභාපති සහ අනිත් අය හම්බ වෙනවා. ඒ වගේම මේ අරන්මනේ ඒ කියන්නේ මන්දිරයේ හෝ මාලිගාවේ අයිතිකාරයාවත් හම්බ වෙනවා. එයා එක කාලක හරිම පොහොසත්. ඒත් දැන් එයාගේ තත්ත්වය එච්චර හොඳ නැහැ. සෙල්විගේ සැමියාගේ පාර්ට්නර්ලා ප්‍රධාන මේසන් බාස් සහ වඩුවත් හම්බ වෙනවා. අපි දන්නවා සෙල්විගේ සැමියා මොකද්ද කළේ කියලා. ඒත් එයා හරියටම මොකද්ද කළේ? මම ඒක පැහැදිලි කරන්නම්. ඇත්තටම එයාට ලොකු පාඩුවක් වෙලා තිබුණා. ඊට පස්සේ එයා එයාගේ ඔක්කොම සල්ලි සහ පිටින් ණය අරගෙන මේ මන්දිරය මිලදී ගත්තා. ඒත් එයා ගෙවලා තිබුණේ භාගයයි. මාස 3කින් ඉතුරු වැඩ ටික ඉවර වෙන්න තිබුණත් ඊට කලින් මේ විපත වුණා. ඒ නිසා මේසන් බාස්ටයි වඩුවටයි දැන් මේ ණය ගෙවන්න වෙලා. ණයකාරයෝ එයාලට බලපෑම් කරනවා. අනික් පැත්තෙන් මන්දිරයේ අයිතිකාරයට මේ මන්දිරය විකුණන්න බෑ මොකද එයා ගෙවීමෙන් භාගයක් අරගෙන එයාගේ ණය ගෙවලා. ඒ නිසා එයා ගාව දැන් සල්ලි නෑ. එයාත් මෙහෙමයි ජීවත් වෙන්නේ. මේ මන්දිරයෙන් ලැබෙන ඉතිරි සල්ලි වලින් එයා එයාගේ මිනිබිරි මායාගේ කසාදය කරවන්න ඉන්නේ. මායා ඩොක්ටර් කෙනෙක්. ඒත් එයා බඳින්න කැමති නෑ. එයාට ඕන මෙතන හොස්පිටල් එකක් හදන්න. දැන් සරවනාන්ට මේ ප්‍රශ්නය විසඳන්න වෙලා තියෙනවා මන්දිරය විකුණලා අනිත් ප්‍රශ්නත් විසඳන්න. දැන් මේ මන්දිරයේ අයිතිකාරයා එයාගේ මිනිබිරි මායා මේසන් බාස් වඩුවා සහ සරවනාන් ජීවත් වෙනවා. ශක්ති ඒ කියන්නේ සෙල්විගේ දුව තාමත් කෝමා එකේ ඉන්නේ. එයාව බලාගන්නේ මායා. සරවන් තවම පොඩි ළමයෙක් නිසා සෙල්ලම් කරමින් ඉන්නවා. එයාට ගෙදර අද්භූත රූපයක් පේනවා. එයා හොඳටම බය වෙනවා. ඒත් ඒ රූපය එයාට හානියක් කරන්නේ නෑ. ඒ ඇයි කියලා අපි තව ටිකකින් දැනගමු. නැන්දටත් ඒ අද්භූත රූපය පේනවා. එයා මෙහෙ හොල්මන් තියෙනවා කියලා බය වෙලා දුවලා යනවා. සරවනාන් තීරණය කරනවා ඇත්ත හොයාගන්න. එයා විශ්වාස කරනවා මේ සේරම පිටිපස්සේ මිනිස්සු කවුරු හරි ඉන්න පුළුවන් කියලා. ඊළඟ දවසේ සර්වනාන් සොහොන් පිට්ටනියට යනවා. රවිත් එයා එක්ක ඉන්නවා. සර්වනාන් කියනවා එයාගේ නංගි සියදිවි නසා ගත්තා කියලා එයා විශ්වාස කරන්නේ නෑ කියලා. මොකද එයා එයාගේ පෙම්වතා එක්ක විවාහ වෙන්න හදද්දි එයා ඒ වගේ මැරෙන්න හැදුවා. ඒත් සර්වනාන් එයාට පොරොන්දු කරගත්තා එයා කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නෑ කියලා.
එයා එයාගේ පුතාටත් සරවන් කියලා නම තිබ්බේ එයාට මතක නිසයි. ඉතින් එයා කොහොමද පොරොන්දුවක් කඩ කරන්නේ? ඊට පස්සේ සර්වනන් රවි එක්ක පොලිසියට යනවා. එතන ඉන්න නිලධාරියා කියනවා එයාගේ තර්ක තේරුමක් නෑ කියලා. කොස්තාපල් කෙනෙක් එයාට පැහැදිලි කරනවා තව දවස් දෙකකින් උත්සවය තියෙන නිසා ඉන්ස්පෙක්ටර්ගේ ඔළුව අවුල් වෙලා ඉන්නේ. හැමෝම ඒකට සූදානම් වෙනවා උත්සවයෙන් පස්සේ මේ කේස් එක ගැන කතා කරමු කියලා. මේ උත්සවය තමයි කතාවේ මුලදී පූජකවරයා යාගේ දුවට කිව්වේ. සර්වනන් කැලෑ පාරෙන් ගෙදර එනවා. රවි කියනවා එයා සර්වනන්ව විශ්වාස කරනවා කියලා. මොකද එදා සෙල්විම ලිඳේ එල්ලිලා ඉන්නව දකින්න ටිකකට කරින් එයා බීපු මිනිස්සු ටිකත් එක්ක ගියා. ඒක කොහොමද වෙන්න පුරුවන්? දැන් රවි එයාට එදා වීඩියෝ පටය පෙන්නනවා. ඒකේ එයාලා අඝෝරි කෙරක්ව දකිනවා. එයා සෙල්විගේ සැමිය දිහා හැංගිලා බලන් ඉන්නවා. රවි මේ අඝෝරිව මෘත ශරීරාගාරයේදීත් දැකලා තියෙනවා. ඒ එක්කම අපි දකිනවා ඒ අඝෝරි ගෙදර ළඟ ඉන්නවා. එයාට එතන තියෙන නරක බලවේගය දැනෙනවා. ගේ ඇතුලේ මායා ශක්තිගේ කාමරයේදී අර අద్భుත රූපය පේනවා. ඒ රූපය එයාව බය කරනවා. ඒකේ සම්පූර්ණ රූපය දැකලා මායා හොඳටම බය වෙනවා. අපි දකිනවා අඝෝරිත් ගෙදර වටේ රවුමක් ගහලා එතනින් යනවා. සර්වනන්ටත් කැලේදී හොල්මන් රූපයක් පේනවා. එයා ඒක පස්සේ පන්නනවා. රවි ජීප් එකේම නැවතිලා ඉන්නවා. අපි දකිනවා සර්වනන්ටත් අద్భుත දේවල් කරදර කරන්න පටන් ගන්නවා. රවි ගාවට අර අద్భుත මීදුම එනවා. දැන් එයාට සෙල්විගේ ආත්මය පේනවා. ඒක එයාට පහර දෙනවා. සර්වනන් ආපහු එනකොට රවිවත් ජීප් එකවත් එතන නෑ. ඒත් එයාගේ කැමරාව තියෙනවා. ඒකේ තත්පර කීපයකට කලින් රෙකෝඩ් වෙලා තියෙන දේක අර අඝෝරි ඉන්නවා. ඊළඟ දවසේ මායා නැන්දත් එක්ක මේ අద్భుත දේවල් ගැන කතා කරනවා. නැන්ද කියනවා මේ කතාව කාටවත් කියන්න එපා නැත්තම් මන්දිරය විකුණ ගන්න තවත් අමාරු වෙයි කියලා. මායා පන්සල් යද්දී සර්වනන් එයාව එක්කන් යනවා. එයා උත්සවය ගැන කියනවා. මෙතන අම්මන් දේවියගෙන් ඉල්ලන ඕනම දෙයක් ලැබෙනවා. දේවිය ප්‍රාර්ථනාවලට පිළිතුරු දෙනවා මේ උත්සවය දශකයකට සැරයයි තියෙන්නේ කියලා. දැන් දේවියගේ ලොකු පිළිමයක් හදලා තියෙනවා අසුරයෙක්ව විනාශ කරන විදිහට. පූජාවෙන් පස්සේ ඒ අසුරයව දවනය කරනවා. පූජාවට රටේ විවිධ තැන්වලින් විවිධ ගංගාවල වතුර ගෙනල්ලා දේවියව නහවනවා. මේ ගම පොඩි වුණාට උත්සවය නම් ලොකුවටම කරනවා. ලක්ෂ ගාණක් මිනිස්සු එනවා. අපි චිත්‍රපටයේ මුලින් දැක්ක පූජකවරයා මෙතන පූජා කරන්න ඇවිත් ඉන්නවා. එයා පන්සල උඩ තියෙන කලස වලින් එකක් කැඩිලා තියෙනව දැකලා හොඳටම බයෙන් එතනින් දුවගෙන යනවා. සර්වනාම් ගෙදර එද්දී එයාට කැලේදී රවිගේ හැප්පුණු ජීප් එක හම්බ වෙනවා. එතනම ගහක රවිගේ මල සිරුර එල්ලිලා තියෙනවා. එයා පොලිස් නිලධාරියාට අර අඝෝරි ගැන කියනවා. ඒත් නිලධාරියා ඒක විශ්වාස කරන්නේ නැහැ. එයාටම සැක කරනවා. ඒත් මෙතනත් සර්වනාන්ට අර අඝෝරි පේනවා. එයා ඒ පස්සේ පන්නගෙන යනවා. එතන මෑතකදී මොකක් හරි යාගයක් කරලා වගේ. එයාලට සෙල්වි, එයාගේ සැමියා සහ රවිගේ පින්තූර හම්බ වෙනවා. ඒවට මොකක් හරි යාගයක් කරලා. 4 වෙනි පින්තූරය ශක්තිගේ. ඒක දැකලා සර්වනන් කලබල වෙනවා. එයාගේ ජීවිතේ අනතුරේ වෙන්න පුළුවන් කියලා. එයාට අනුව කතාව පැහැදිලි. ඉතින් ඉන්ස්පෙක්ටර් අඝෝරිව හොයන වැඩේට බහිනවා. ඒ කියන්නේ ඉන්ස්පෙක්ටර්ට අන්තිමට විශ්වාසයක් ඇති වෙලා. ඒත් අපි දකිනවා අඝෝරි එතනම ගහක හැංගිලා ඉන්නවා. එයාගේ අතේ ඉන්ස්පෙක්ටර්ගේ පින්තූරයක්ත් තියෙනවා. සර්වනන් ගෙදර එනකොට සෙල්විගේ පුතා සරවන්ට අර අద్భుත රූපේ කරදර කරනවා. එයා බේරෙන්න ශක්තිගේ කාමරයට එනවා. ඒත් එතනත් ඒ හොල්මන් රූපේ පේනවා. එයා බයෙන් දුවගෙන යනවා. සර්වනන් එතනට ඇවිත් එයාගේ බෑනාව බලා ගන්නවා. සර්වනන් ෆොටෝ ඇල්බම් එකක් බලද්දී දැනගන්නවා හෙට ශක්තිගේ උපන්දිනේ කියලා. ඒත් එයා භයානක දෙයක් දකිනවා. ඒක තහවුරු කරගන්න එයා ගමේ වාර්තා පරීක්ෂා කරනවා.
එයාට දැනගන්න ලැබෙනවා රවි ශක්ති සහ ඉන්ස්පෙක්ටර්ගේ උපන්දින එකම දවසේ කියලා. එයාලා එකම දවසේ විවිධ දශකවල උත්සව දවසේම ඉපදිලා තියෙන්නේ. ඒ වගේම එයාලා හැමෝගෙම ඇඟේ එකම විදිහේ රතු උපන් ලපයක් තියෙනවා. එයා ගෙදර ඇවිත් මායාගේ උදව්වෙන් ශක්තිව වෙන කාමරයකට මාරු කරනවා. එයාගේ ආරක්ෂාවට. එයාලේ සම්පූර්ණ කතාව පැහැදිලි කරලා ඉන්ස්පෙක්ටර් ගාවට යනවා. ඒත් මෙතන ඉන්ස්පෙක්ටර්ට අර අගෝරිව පේනවා. එයා ඒ පස්සේ පන්නගෙන යනවා. සර්වනානුත් පස්සෙන් යනවා. මේ අතර මන්දිරයට අර පූජකවරයා එනවා. එයා එයාගේ දුව නැති වෙලා කියලා බොරුවක් කියලා ඇටලට එනවා. එයා ඇවිත් තියෙන්නේ ශක්තිව මරන්න හැදන්න. ඒතර අද්භූත රූපය එයාටත් පේනවා. ඒක එයාව නවත්වන්න උත්සාහ කරනවා. ඒත් ඒ පූජකවරයා කාගේ හරි බලපෑමකට යටත් වෙලා ඉන්නේ. අර අද්භූත බලවේගයටවත් එයාව රිද්දවන්නවත් නවත්වන්නවත් බෑ. එයා ශක්තිගේ කාමරයට ගිහින් එයාව මරන්න හදද්දීව අර අද්භූත රූපය එයාගේ සම්පූර්ණ බලය පෙන්වනවා. මුළු මන්දිරයම දෙදරනවා. ඒක එයාට පහර දීලා එයාව උස්සලා එළියට විසික් කරනවා. එයා එතනින් දෝල යනවා. ඒ කියන්නේ මේ ඉන්න ආත්මය ගැහණු කෙනෙක්ගේ. අපි දකිනවා සර්වනාන්ට අර අගෝරිව හම්බ වෙනවා. එයා ඉන්ස්පෙක්ටර්ට මොකක් හරි යාගයක් කරන්න හදද්දීම සර්වනාන් එයාව නවත්තලා ගහන්න ගන්නවා. ඇයි මේ මිනිස්සුන්ම මරන්න කියලා අහනවා. එතකොට අගෝරි කියනවා එයා මරන්නේ නෑ බේරගන්න හදන්නේ කියලා. ඒත් එක්කම මොකක් හරි බලවේගයක් ඉන්ස්පෙක්ටර්ව උඩට උස්සලා තීන තලවලින් එයාගේ ඇඟ කපලා දානවා. ඒ බලවේගයේ ඉන්ස්පෙක්ටර්ව මරනවා. අගෝරි කියනවා එයා කරපු යාග කර්ම ඒ මිනිස්සුන්ව බේරගන්න මිසක් මරන්න නෙවෙයි කියලා. ඒත් මේ ඉන්න නරක බලවේගය හරිම බලවත්. මෙතන ශක්ති කෝමා එකෙන් ඇහැරෙනවා. සර්වනාන් එයාව බලන්න එනවා. දැන් අර අද්භූත රූපය එයාගේ ඇත්ත ස්වරූපයෙන් එළියට එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි සෙල්විගේ ආත්මය. එයා ඇත්තටම එයාගේ දරුවෝ ළඟ ඉඳලා එයාලව ආරක්ෂා කරමින් ඉඳලා තියෙන්නේ. මොකද අපි දන්නවා ශක්තිගේ ජීවිතයට ලොකු අනතුරක් තියෙනවා කියලා. ඒත් දැන් එයාව ආරක්ෂා කරන්න එයාගේ අම්මා මරණයෙන් පවා සටන් කරලා ආපහු ඇවිත් ඊළඟ දර්ශනයේදී අපි අගෝරිව පොලිසියේ දකිනවා. එයාගේ කීමට අනුව අර පූජකවරයාගේ ගෙදර පරීක්ෂා කරනවා. එතන පූජකවරයාගේ සහ එයාගේ බිරිඳගේ මල සිරුරු තියෙනවා. එයාලව මරලා ගොඩක් කල්. අගෝරි හැමෝටම කියනවා බාග් කියන්නේ වතුරෙයි ගොඩබිමෙයි දෙකේම ඉන්න පුළුවන් යක්ෂයෙක් කියලා. බාග් නිදහස් වෙලා කියලා දැනගත්තම අගෝරි එයාගේ සගයෝ එක්ක එයාව හොයන්න පටන් අරගෙන. ඒත් බාග් පූජකවරයාගේ ගෙදරින් කලින්ම පැනලා ගිහින්. ඉතින් සමහරු උජ්ජයින් වලට ගිහින් මෙයා තනියම මෙහෙට ඇවිත්. එයා කියනවා පූජකවරයා දැනගෙන හිටියා අම්මන් පිළිම 3කින් සහ ඒවායේ පූජාසන වලින් හැදුන සීමාවක් ඇතුලේ ඒ යක්ෂයාව හිර කරන්න පුළුවන් කියලා. ඒක හිතාගෙන තමයි එයා මෙහෙට ආවේ. අගෝරිත් ඒක හිතාගෙනමයි මෙහෙට ආවේ. වුණ දේත් ඒකමයි. පූජකවරයා මෙහෙට ආවා. ඒත් වැරද්ද වුණේ බාග් දැනගත්තා එයාගේ ආත්මය ඒ පන්සලේ කලයක් ඇතුලේ හංගලා තියෙනවා කියලා. එයා ඒ කලය අයින් කරලා එයාගේ ආත්මය ගත්තා. ඒත් එයා තාම එච්චර බලවත් නෑ. එයාට මහානාග පංචමී තිතියේ ඉපදුන මිනිස්සුන්ව මරලා එයාලගේ ආත්ම ගන්න ඕන. මේ තිතිය යෙදිලා තියෙන්නේ දමිළ මාසයක. හරියටම උත්සව දවසේ. මේ උත්සව දවසේ තමයි අර 3 දෙනා ඉපදිලා තියෙන්නේ. අර රතු උපන් ලපය ඒකේ සලකුණක්. මේකයි සෙල්විගේ ආත්මය එයාගේ දුවව බේරගන්න හේතුව. බාග්ට බලවත් වෙන්න දෙන්නේ නැතුව. උත්සව දවසේ සුබ මුහූර්තයෙන් බාග් අර ආත්ම 3ම අරගත්තොත් එයා මහා බල සම්පන්න අමරණීය කෙනෙක් වෙනවා. එයා දැනටමත් ආත්ම 2ක් අරගෙන ඉවරයි. ඒ නිසා එයා මිනිස්සුන්ට වඩා ගොඩක් බලවත්. එයා 3 වෙනි ආත්මයක් ගත්තොත් එයාට දෙවිවරුන්ටවත් දිනන්න බැරි වෙනවා. අපි දන්නවා මේ 3 වෙනි ආත්මය සෙල්විගේ දුව ශක්තිගේ කියලා.
ඔයාලට මතක ඇති පූජකවරයා උඩ තිබ්බ කැඩුණු කලය දැකලා බය වුණේ. එයාට තේරුණා බාක් නිදහස් වෙලා කියලා. පූජකවරයා යක්ෂයෙක් ආවේශ වෙලා මේ මන්දිරයට ශක්තිව මරන්න ආවේ බාක්ගේ බලයෙන්. ඒත් අපි දන්නවා ඒ වෙලාවේ ශක්තිගේ අම්මගේ ආත්මය එයාව ආරක්ෂා කරමින් හිටියා කියලා. ඒ නිසා බාක්ට එයාව මරන්න බැරි වුණා. බාක් මුලින්ම ඉලක්ක කළේ ශක්තිව. එයා ළඟට යන්න එයාගේ තාත්තව මරලා එයාගේ රූපය ගත්තා. දැන් අපිට සෙල්විට උන්න කතාව කියනවා. බාක් මුලින්ම ශක්තිව ඉලක්ක කරා. එයා ළඟට යන්න එයාගේ තාත්තව මරලා එයාගේ රූපය ගත්තා ගෙදර ආවා. ඒත් එදා සෙල්වි කණ්ණාඩියෙන් එයාගේ ඇත්ත රූපය දැක්කා. එයා එයාගේ දරුවන්ව බේරගන්න ගොඩක් උත්සාහ කරා. ඒත් එයා සෙල්විව මරලා ලිඳේ එල්ලුවා. එතකොට තමයි අර බීපු මිනිස්සු සෙල්විට කතා කරන්න ආවේ. ඒ වෙද්දි බාක් සෙල්විගේ රූපය අරගෙන ඉවරයි. එයා එයාලත් එක්ක ගෙදරින් එළියට ගියා. ඒත් වුණේ තමන්ගේ අම්මගේ මලසිරුර දැකලා ශක්ති බය වෙලා පස්සට යද්දි වැටිලා ඔළුවේ වැදුන තුවාලයක් නිසා කෝමායකට ගියා. ඊට පස්සේ බාක් රවි පස්සේ ගියා. සර්වනාන්ගේ අවධානය වෙනතකට යොමු කරලා එයාව මරලා දැම්මා. ඒ කියන්නේ කැලේදී එයා අතුරුදහන් වුණේ එහෙමයි. එයා ආයෙත් පූජකවරයාගේ රූපය අරගෙන ශක්තිව මරන්න ගියා. ඒත් සෙල්විගේ ආත්මය එයාව ආරක්ෂා කරමින් හිටියා. එදා අගෝරිත් ගෙදරට ආවේ බාක් ශක්ති ළඟට එන එක නවත්වන්නේ කවද කියලා බලන්න. එයා සෙල්විගේ ආත්මය දැක්කා. ඒ නිසා එයාට ඒ ගැන බයක් තිබ්බේ නෑ. එයා ඉන්ස්පෙක්ටරවත් බේරගන්න උත්සාහ කරා. තව දෙයක් බාක් මනුස්ස රූපයෙන් ඉන්නවනම් එයාව අඳුරගන්න පුළුවන් ලේවලින් හරි කණ්ණාඩියකින් හරි විතරයි. ඔයාලට මතක ඇති මුලදී පූජකවරයා බාක්ගේ ආත්මය කලයක හිර කළා. ඒත් බාක් නිදහස් වෙලා කලය හම්බ වෙලා කියලා දැක්කම එයා එයාගේ බිරිඳව බේරගන්න දුවනවා. ඒත් බාක් එයාගේ බිරිඳව ගොඩක් කලින් මරලා දාලා. ඔව් ඒ කියන්නේ බාක් මෙච්චර කාලයක් එකම වෙලාවේ එයාගේ දුව සහ බිරිඳ කියන දෙන්නගෙම රූපයෙන් නිදලා. ඒත් පූජකවරයාට ඒක තේරුම් ගන්න බැරි වුණා. බලන්නකෝ බාක් කොච්චර කපටිද කියලා. අන්තිමට බාක් ඉන්ස්පෙක්ටර්වත් මරනවා. දැන් එයාට මරන්න ඕන ශක්තිව. එයාව මැරුව ගමන් එයා කොච්චර බලවත් වෙනවද කියනවනම් දෙවියන්ටවත් එයාව පරද්දන්න බැරි වෙනවා. මේක ඇහුවම සර්වනාන් කම්පනයට පත් වෙලා එතනින් යනවා. මෙතන අඝෝරිව නිකම් අතාරින්න බෑ. නැත්තම් උසාවියේදී උත්තර දෙන්න වෙනවා. ඒත් එක්කම අර අද්භූත මීදුම අඝෝරිව මරන්න එනවා. ඒ වෙන මුකුත් නෙවෙයි බාක්ගේ වැඩක්. අද්භූත මීදුමක් ආවා කියන්නේ බාක් ඇවිත් කියන එක. එයා පොලිසියේ ගොඩක් අයට තුවාලත් කරනවා. ඒත් අඝෝරි එයාගේ මන්ත්‍ර බලයෙන් එයාව පාලනය කරලා ඈත් කරනවා. මෙහෙ ගෙදර සර්වනාන් සෙල්විගේ ආත්මය එක්ක කතා කරනවා. එයා කියනවා අවුරුදු 10කට කලින් එයා සෙල්විට සහයෝගය දුන්නනම් එයා දුර යන්නේ නෑ. දුර ගියේ නැත්තම් අන්තිම මොහොතේ හරි එයාව බේරගන්න තිබ්බා කියලා. එයාට ඒ ගැන ලොකු දුකක් තියෙනවා. ඒක හැමදාම තියෙයි. සෙල්වි පැනලා ගියාම එයාලගේ තාත්තගේ සනීප තත්ත්වය නරක අතට හැරුණා. සර්වනාන් තාත්තගේ මරණයට වග කියන්න ඕන සෙල්වි කියලා හිතාගෙන හිටියා. එයා අවමංගුලටත් ආවා. ඒත් සර්වනාන් එයාව දැක්කේ නෑ. ඊට පස්සේ එයාට කවදාවත් නංගිව දකින්න ලැබුණේ නෑ. එදා සෙල්විට මොනව වෙන්න ඇද්ද? තමන්ගේම සැමියගෙන් තමන්ගේ දරුවන්ව බේරගන්න සිද්ධ වුණාම. ඒත් අපි දන්නවා ඒ බාක් කියලා. සෙල්විත් ඒක දැනගෙන හිටියා. මේ හැම දෙයකින්ම එයා ගොඩක් දුක් වෙනවා. එයා කියනවා එයාට නංගිට සතුටක් දෙන්න එයාව බේරගන්න බැරි වුණාට එයා එයාගේ බෑනාගේ ලේලිගේ බලා ගන්නවා කියලා. සෙල්විගේ ආත්මය මේ හැම දෙයම බලන් ඉඳලා ගොඩක් සතුටු වෙනවා, හැඟීම්බර වෙනවා. මෙතන එයාගේ දරුවන්ට එයාව පේනවා. ඒත් වෙන කාටවත් එයාව පේන්නේ නෑ. ඒත් එක්කම අපි දකිනවා මායා ගෙදර එනවා. සෙල්විගේ ආත්මය ඒක දැනගෙන එයාව ගේට්ටුවෙන් එළියට විසික් කරනවා. එයා ආයෙත් ඇතුළට එන්න හදනවා. ඒත් සෙල්විගේ ආත්මය ආයෙත් එයාව එළියට විසික් කරනවා. දැන් හැමෝම කලබල වෙලා එයාව බලා ගන්නවා. ඒත් දැන් එයා පයින් ඇතුළට එනවා.
ඒත් ස්කූටරේට එන්න බෑ. ස්කූටරේ ඈතට යනවා. දැන් සර්වනාන්ට තේරෙනවා මොකක් හරි නරක දෙයක් ස්කූටරේ තියෙනවා කියලා. එයා බලනකොට මායාගේ කෝට්ටකට ගේ ඇතුළට එන්න බෑ. එයා මායාගෙන් ඒ ගැන අහනවා. අද පොලිසියෙන් ගොඩක් තුවාල වෙච්ච අය ආවා. එයාලගෙන් කෙනෙක්ගේ ලේ මේකේ ගෑවිලා ඇති. දැන් එයා ලේ පරීක්ෂාවක් කරවලා ප්‍රතිඵලය සර්වනාන්ට කියනවා. මේ ලේවල විෂ ද්‍රව්‍යයක් තියෙනවා. ඒක ගෙම්බෝ ගාව තියෙන දෙයක්. එයාලා වතුරේ ගොඩබිමේ දෙකේම ඉන්නවා කියලා. සර්වනාන්ට තේරෙනවා ඒ බාග්ගේ ලේ කියලා. සර්වනාන් දකිනවා අඝෝරී සභාපති දෙන්නම නෑ. එයා සභාපතිව හම්බ වෙන්න ගිහින් අඝෝරි ගැන අහනවා. ඒත් එයා මංග හරිනවා. සර්වනාන්ට තරහ ගිහින් කෑ ගහනවා. එතකොට එයාගේ මිනිස්සු සර්වනාන්ට ගහන්න පටන් ගන්නවා. ඒ අතරේ සභාපතිගේ කාර් එකේ ඩිකියේ අඝෝරිගේ මලසිරුව හම්බ වෙනවා. ඔව් පොලිසියට පහර දුන්න වෙලාවේ බාග් අඝෝරිගේ රූපය අරගෙන තිබුණා. එයා සභාපතිව රවට්ටලා තිබුණා. සෙල්විගේ ආත්මය නැති කරලා බාග්ගේ ආත්මය ශක්ති ළඟට යවලා බාග්ව අල්ලගන්න පුරුවන් නැත්තම් හැමෝම මැරෙයි කියලා. සභාපති ඒකට එකඟ වෙලා එයාගේ බොරු දැලට අහු වෙලා. ඒ කියන්නේ අඝෝරිගේ මන්ත්‍ර එච්චර සාර්ථක වෙලා නෑ. එයා මැරිලා. දැන් බාග් සෙල්විගේ මල සිරුර පුච්චන්න යනවා. මොකද ඒ ශරීරය පිච්චුනොත් සෙල්විගේ ආත්මයක් නැති වෙනවා. බාග් සෙල්විගේ ආත්මය මෙතනට ඇදලා ගන්නවා. සෙල්වි දන්නවා එයා නැති වෙන්න යනවා. එයාගේ දරුවන්ව කාටවත් බේරගන්න බැරි වෙයි කියලා. ඉතින් එයා බාග් එක්ක සටන් කරනවා. සභාපතිගේ මිනිස්සු එක්කත් සටන් කරනවා. මිනිස්සු ඉවර වුණාම බාග් එයාගේ යක්ෂ භූත සේනාව පොළවෙන් ගොඩට ගන්නවා. හරියටම ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ සොම්බි වර්ෂන් එකේ සීන් එක වගේ. අන්තිමට එයා සෙල්විව පරාජය කරනවා. සෙල්වි එයාගේ දරුවන්ට කරුණාව දක්වන්න කියලා ඉල්ලනවා. ඒත් එයා සෙල්විගේ ආත්මය එයාගේ ශරීරයට දාලා පුච්චලා දානවා. සර්වනා නෙතනට එනකොට බාග් එතනින් ගිහින්. සෙල්විගේ ආත්මය එයා කියනවා කොහොම හරි එයාගේ දරුවන්ව බේරගන්න කියලා. සර්වනාන් මායාට කෝල් කරලා ශක්තිව ආරක්ෂිතව තියාගන්න කියනවා. ඒත් බාග් එතනට ඇවිත් ශක්තිව හොයනවා. මායා එයාව අරගෙන උත්සවයට එනවා. බාග් මායාව හොයාගන්නවා. ඒත් ඒ වෙද්දී සර්වනාන් ශක්තිව අරගෙන කොහේ හරි යනවා. බාගේ පස්සේ පන්නනවා. එයා තමන්ව ගුණනය කරලා එයාව අල්ලගන්න හදනවා. ඔයාලට මතක ඇති උත්සවයේදී අම්මන් දේවිය ඉස්සරහා යක්ෂයෙක්ගේ පිළිමකුත් හදලා තිබුණා. අද ඒක පුච්චන්නයි තිබුණේ. ඉතින් මේ ඒ පිළිමය. සර්වනාන් ශක්තිව අරගෙන පිළිමයෙන් එළියට පනිනවා. ඒත් බාග්ට එන්න බෑ. එයා එතන හිර වෙනවා. දැන් දේවියගේ පිළිමයේ ත්‍රිශූලයට ගිනි තියෙනවා. ඒක මේ යක්ෂ පිළිමයට විදිනවා. මෙතන ඇත්තටම යක්ෂ බාග් ඉන්න නිසා දේවිය මෙතනට ඇවිත් එයාගේ අත්වලින්ම බාග්ව විනාශ කරලා දානවා. චිත්‍රපටයේ අවසාන දර්ශනයේදී අපි මන්දිරයේ ගනුදෙනුව දකිනවා. එතන අන්තිමට හොස්පිටල් එකක් හැදෙන්න යනවා. එළියේ අපි දකිනවා දරුවෝ කාගේ හරි ආත්මයක් එක්ක සෙල්ලම් කරනවා. ඒත් මේ කාගේ ආත්මයක්ද? මගේ හිතේ නම් මේ සෙල්විගේ ආත්මය වෙන්න ඇති. එයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා. ඒ නිසා එයා එයාගේ දරුවන්ව ආරක්ෂා කරයි. මොකද මොනව වුණත් මේ වගේ බාග් වගේ යක්ෂයෝ ආයෙත් ඉපදෙනවා. ඒත් එක්කම අරන්මනේ 4 චිත්‍රපටය මෙතනින් ඉවර වෙනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා වීඩියෝ එකට සහ මගේ පැහැදිලි කිරීමට කැමති වෙන්න ඇති කියලා. කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. මම ඔයාලව ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන්නම්. සියලු දෙනාට සුබ දවසක්.